ශ්‍රී ලංකාව කිව්වම ආරක්ෂාව ගැන කතා කරනකොට නිතරම වගේ මතුවෙන නමක් තමයි විශේෂ කාර්යබලකාය STF එක. හැමෝම දන්න නමක්. හැමෝම දන්න නමක්. හැබැයි මේ නම ඇහෙනකොට ඔලුවට එන චිත්‍රය එක හරිම දෙබිඩි එකක් වගේ. එක පැත්තකින් අති දක්ෂ ප්‍රභූ ඒකකයක්. ඔව් ඉහෙළම පුහුණුවක්ලත්. අනිත් පැත්තෙන් ගොඩක් මතභේදාත්මක මානව හිමිකම් ශෝධනා තියෙන කණ්ඩායමක්. ඉතින් අද අපි කරන්න යන්නේ මේ දෙබිඩි චිත්‍රය ඇතුළටම ගිහින් බලන එක. ඒක තමයි මෙතන තියෙන මූලිකම කාරණිය. STF එක කියන්නේ ඒක නිකන්ම පොලිස් ඒකකයක් නෙවෙයි. ඒක අර්ධ හමුදායම ලක්ෂණ තියෙන පොලිසියට අනුබද්ධිත උපක්‍රමශීලී ඒකකයක්. ඒකේ යාළගේ ආදර්ශ පාඨයෙන්ම පේනව නේද? නියතයි ජය කියන එක. හරියටම සැකයක් නැතුව ජයග්‍රහණය කරනවා කියන එක. ඒක පොලිස් මානසිකත්වයකට වඩා ටිකක් හමුදායම පැත්තට බරයි. ඉතින් අද අපි මේ ගැඹුරු විමසුම කරද්දී මේ පොලිස්කරණයයි යුදමය ක්‍රියාකාරකම් අතරයි තියෙන බොඳ වෙච්ච සීමාව ගැන නිතරම අවධානය යොමු කරන්න වෙනවා. හරියටම. ඉතින් අපි මේ කතාව පටන් ගමු මුලින්දන්ම. මේ වගේ ප්‍රභූ ඒකකයක් හදන්න අවශ්‍යතාවය ආවේ කොහොමද? 1983 දී. ඔව් 1983 දී STF එක පටන් ගන්නේ දැනටමත් පොලිස් සේවයේ හිටපු නිලධාරීන්ගෙන්. මුල්ම පුහුණුව දෙන්නේ ශ්‍රී ලංකා යුද හමුදාවෙන්. ඒ කියන්නේ මූලික අවිපුහුණුව වගේ දේවල්. ඔව්. හැබැයි එතනින් එහාට ගියපු තැන තමයි STF එකේ අනන්‍යතාවය හැදෙන්නේ. ඒ තමයි ඔවුන්ට ලැබෙන ජාත්‍යන්තර පුහුණුව. මෙන්න මේක තමයි මට මේ මූලාශ්‍රය බලද්දි පුදුමම හිතුණු කාරණය. ඔවුන්ට පුහුණුව දෙන්නේ බ්‍රිතාන්‍යයේ ලෝක ප්‍රකට ස්පෙෂල් එයාර් සර්විස්. ඒ කියන්නේ SAS එක. SAS එක කියන්නේ ඉතින් ලෝකයේ තියෙන ඉහළම විශේෂ බලකායක්. ඉතින් පොලිස් ඒකකයකට SAS එකෙන් පුහුණුව දෙනවා කියන එකෙන්ම මේකේ අරමුණ සාමාන්‍ය පොලිස් රාජකාරියක් නෙවෙයි කියලා පැහැදිලි නේද? අනිවාර්යෙන්ම. SAS පුහුණුව කියන්නේ ප්‍රතිත්‍රස්තවාදී මෙහෙයුම්, ප්‍රාණායාපකරුවන් මුදා ගැනීම, කඩාකප්පල්කාරී ක්‍රියා වගේ දේවල්. ඒකින් STF එකේ හැකියාවන් අහසටම නැග්ගා. හැබැයි කතාව එතනින් ඉවර වෙන්නේ නැහැ. මූලාශ්‍රයේ තියෙනවා තව පුදුම හිතෙන කාරණයක්. 1984 දී කීනි මීනි සර්විසස් ඒ කියන්නේ KMS කියන බ්‍රිතාන්‍ය පෞද්ගලික ආරක්ෂක සමාගමත් මේකට සම්බන්ධ වෙනවා. එක මොහොතක් ඉන්න KMS කියන්නේ නිකම්ම පෞද්ගලික සමාගමක් නෙමෙයි. ඒක හිටපු SAS සමාජිකයන් කරගෙන ගියපු ටිකක් මතභේදාත්මක කීර්තියක් තියෙන ආයතනයක් නේද? ඕ ඒ වගේම ඊශ්‍රායලයේ ෂින් බෙත් බුද්ධි ඒජන්සියත් පුහුණුවට සම්බන්ධ වෙනවා. SAS KMS ෂින් බෙත් මේ තුනේ එකතු මේකෙන් මොකද්ද කියවෙන්නේ? මෙහෙමයි. මේකෙන් කියවෙන්නේ ශ්‍රී ලංකා රජය ඒ කාලේ කොච්චර මංමුලා වෙච්ච තත්ත්වයක හිටියද සහ මේ අලුතින් මතුවෙන කැරැල්ල මර්ධනය කරන්න ඕනෑම ක්‍රමයක් පාවිච්චි කරන්න සූදානමින් හිටියද කියන එක. ඒ කියන්නේ එක එක තැන් වලින් එක එක විශේෂණ දැනුම එකතු කරගන්නවා. හරියටම SAS එකෙන් විධිමත් යුද උපක්‍රම එනවා. KMS එකෙන් ප්‍රතිඵලය විතරක් ඉලක්ක කරගත්ත කුලිහේව මානසිකත්වයක් එනවා. ෂින් බෙත් එකෙන් බුද්ධි තොරතුරු මත පදනම් වූ අතිශය කාර්යක්ෂම ක්‍රමවේදය එනවා. මේ ඔක්කොම එකතු වුණාම හැදෙන බලකායේ DNA එක මොන වගේ වේද කියලා හිතා ගන්න පුළුවන්නේ. ඒක ඇත්තටම ගැඹුරු කාරණයක්. හැබැයි මේ ජාත්‍යන්තර පුහුණුව හැමදාම තිබුණේ නැහැ. 1988 වෙනකොට තත්ත්වය වෙනස් වෙනවා නේද? ඔව් 1988 වෙනකොට SAS එකෙන් පුහුණු වෙච්ච පළමු STF කණ්ඩායම්ම පස්සේ ණයට පුහුණුව දෙන්න පටන් ගන්නවා. ඒ කියන්නේ දැනුම ලංකාව තුලම ස්ථාපිත වෙනවා. අද වෙනකොට ඔවුන්ට අග්නිදිගාසියාවේ හොඳම පුහුණු මධ්‍යස්ථානයක් තියෙනවා කියලත් මූලාශ්‍රය සඳහන් වෙනවා. ඔව්. ඒ පුහුණුවේ ප්‍රතිඵලයක් විදිහට තමයි ඔවුන්ගේ කාර්යභාරය පුළුල් වෙන්නේ. එතකොට STF එකේ ප්‍රධානම කාර්යයන් මොනවද? මූලාශ්‍රවලට අනුව ඔවුන්ගේ වගකීම් පරාසය හරිම පුළුල්. ඇත්තටම ප්‍රතිත්‍රස්ත මෙහෙයුම්, කැරලි මර්ධනය, VIP ආරක්ෂාව, සංවිධානාත්මක අපරාධ මැඩලීම, ප්‍රාණායාපකරුවන් මුදා ගැනීම මේ හැමදේම ඔවුන්ගේ වගකීම් පරාසයට වැටෙනවා. විශේෂයෙන්ම යුද සමයේදී ඔවුන්ගේ කාර්යභාරය මොන වගේද උනේ? ඒ කාලෙදී විශේෂයෙන්ම නැගෙනහිර පළාතේ LTT සංවිධානයට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමේ ප්‍රධානතම පෙරමුණේ හිටියේ STF එක. මේ තරම් පුළුල් කාර්යභාරයක් ඉටු කරනකොට ඔවුන්ගේ දක්ෂතාවයට ජාත්‍යන්තර පිළිගැනීමක් ලැබිලා තියෙනවා කියන එකත් පුදුමයක් නෙවෙයි. මූලාශ්‍රයේ තියෙනව අපූර්ව උදාහරණයක්. 2008 බීජිං ඔලිම්පික් උළෙලේ ආරක්ෂක සැරසුම් වලට උපදෙස් දෙන්නත් STF එකට ආරාධනාව ලැබිලා. ඒකෙන් පේනවා ඔවුන්ගේ උපක්‍රමශීලී දැනුම ගැන ලෝකයේ තිබුණු තක්සේරුව. ඒක ඔවුන්ගේ වෘත්තීය මට්ටම පෙන්눔 කරන හොඳ සාක්ෂියක්. ඉතින් ඒ වෘත්තීය මට්ටම ප්‍රායෝගිකව පරීක්ෂාවට ලක් වුණ තැනක් තමයි ඔවුන් දියත් කරපු මෙහෙයුම. ඔව්.
එතනින් එකක් ගැන අපි ටිකක් ගැඹුරට කතා කරමු. නියතයි ජය මෙහෙයුම 2002 සටන් විරාම ගිවිසුමෙන් පස්සේ STF එක දියත් කරපු පළමු ප්‍රධාන මෙහෙයුම. ඔව් මේක වෙන්නේ 2007 ජනවාරි මාසේ. ඉලක්කය තමයි අම්පාර දිස්ත්‍රික්කයේ කංජිකුඩිච්චාරු සහ තොප්පිගල කියන LTT බල ප්‍රදේශ. මොකක්ද මේකට හදිස්සියම හේතුව වුනේ? ආසනතම හේතු විදිහට මූරාශ්‍රය දක්වන්නේ 2006 දෙසැම්බර් මාසේ ළමුන් සහ ගුරුවරුන් පිරිසක් පැහැර ගැනීමේ සිද්ධියක්. ඊට ප්‍රතිචාරයක් විදිහට තමයි STF එකේ මේ දැවන්ත මෙහෙයුම දියත් කරන්නේ. මෙහෙයුමේ ප්‍රතිඵල දිහා බැලුවම මේක ඇත්තටම දැවැන්ත මෙහෙයුමක්. LTT කඳවුරු 15කට ඒ කියන්නේ 15කට වඩා වැඩි ගාණක් අල්ල ගන්නවා. ඒ අතරින් අම්පාර දිස්ත්‍රික්කයේ තිබුණු ප්‍රධානම LTT කඳවුරු වුණු ස්ටෑන්ලි කඳවුරු අල්ල ගැනීම තිලක සන්දිස්ථානයක්. ස්ටෑන්ලි කඳවුරෙන් හොයාගත්ත දේවල් එක තමයි මේ මෙහෙයුමේ ඇත්ත වැදගත්කම තේරුම් යන්නේ නේද? හරියටම කොළඹට යවන්න සූදානම් කරලා තිබුණු පුපුරන ද්‍රව්‍ය පිර වූ ට්‍රක් රථයක් සහ යතුරු පැදයක් එතනින් හම්බ වෙනවා. ඒ කියන්නේ කොළඹ වෙන්නගේ විශාල විනාශයක් බලක්වා ගත්ත කියන එක. ඔව් ඒ වගේම LTT එකට බලෙන් බඳාගත් ළමා සොල්දාදුවන් විශාල පිරිසක් එතන රඳාවගෙන ඉඳලා තියෙනවා කියලාත් වාර්තා වුණා. ඒ විතරක් නෙවෙයි මූලාශ්‍රයේ තියෙනවා තවත් පුදුම සහගත සොයා ගැනීම ගැන ජනක කියලා කඳවුරෙන් හමුදාවේ සහ STF එකේ නිලැඳුම් වගේම ඇඳුම් මහන තැනක් හොයාගන්නවා. ඒ කියන්නේ ඕන් රජයේ හමුදා විදියට පෙනී ඉඳලා ප්‍රහාර එල්ල කරන්න සැලසුම් කරලා තියෙනවා. ඩයනා කියන තවත් කඳවුරකින් සාමාන්‍ය සමාජිකයන්ට නොලැබෙන සුකෝපභෝගී භාණ්ඩ පවා හමු වෙලා තියෙනවා. මෙන්න මේ වෙලාවේදී තමයි කතාවේ තවත් මතභේදාත්මක පැත්තක් මතුවෙන්නේ. ඒ තමයි රාජ්‍ය නොවන සංවිධාන නැත්නම් NGO වල සම්බන්ධය. මොකක්ද කතාව? මූලාශ්‍රයේ සඳහන් වෙනවා මේ කඳවුරු වල තිබිලා Save the Children සහ UNHRC කියන සංවිධානවල ලාංඡන තියෙන බෝට්ටු සහ කූඩාරම් හමුවන බව. ඇත්තටම. ඒ වගේම ZOA කියන ලන්දේසි NGO එකක් තියපු සම්පූර්ණ රෝහලක් සහ TRO ඒ කියන්නේ Tamil Rehabilitation Organisation එක දීපු වතුර ටැංකියක් පවා තිබිලා තියෙනවා. එතකොට මේකෙන් ඇඟ වෙන්නේ මානුෂීය ආධාර LTT එකේ යුදමය කතියුතු වලට පාවිච්චි වෙලා තියෙනවා කියන එක. හැබැයි මේ කතාවේ අනිත් පැත්තත් ඇති නේද? ඔව්. මානුෂීය ආධාර සේවකයන්ගේ තර්කය තමයි ගැටුම් උත්සන්න වුණාම උන්ගේ ප්‍රදේශ දාලා එන්න සිද්ධ වුණා. එහෙම එද්දි ඉතිරි කරලා ආපු උපකරණ තමයි LTT එක විසින් පස්සේ කාලෙක පාවිච්චි කරන්න ඇත්තේ කියන එක. ඒ කියන්නේ ඒක වරදවා වටහා ගැනීමක් කියලා යොන් කියන්නේ. ඔව්. අපි මෙතනදී කරන්නේ මූලාශ්‍රයේ තියෙන මේ දෙපාර්ශවයේම අදහස් වාර්තා කරන එක විතරයි. පේනව නේද? යුද්ධයක් අතලේ ඇත්ත කියන එක කොච්චර සංකීර්ණද කියලා. ඔව්. නියතේ ජය මෙහියුම STF එකේ සාර්ථකත්වය පෙන්නුවත් අපි මුලින් කතා කරපු මේ දෙබිඩි චිත්‍රයේ අනිත් පැත්ත අඳුරු පැත්ත ගැනත් කතා කරන්නම වෙනවා. මානව හිමිකම් චෝදනා. ඔව්. ඕනෑම බලවත් ඒකකයක් වගේම STF එකටත් බරපතල චෝදනා එල්ල වෙලා තියෙනවා. ඒ චෝදනා නිකම්ම කටකතා නෙවෙයි. ජාත්‍යන්තර වාර්තාවල පවා සටහන් වෙලා තියෙනවා. උදාහරණයක් විදිහට 1994 දී එක්සත් ජාතීන්ගේ සංවිධානය කරපු අධ්‍යයනයක තියලවා. මොකක්ද ඒකේ කියවෙන්නේ? 1988 ඉඳන් 1996 වෙනකන් මඩකලපුව දිස්ත්‍රික්කයේ වාර්තා වුණු අතුරුදහන් මීම් වලින් 5කට STF එක වග කියන්න ඕනේ කියලා චෝදනා එල්ල වෙලා තියෙන බව. 5%ක්. ඒක සුළුපටු ගාණක් නෙවෙයි. ඒ වගේම තවත් සිද්ධීන් තියෙනවා. එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිතයෙක්ගේ වාර්තාවක සඳහන් වෙනවා කොළඹ STF අතරංගු වෙයිද්දී පුද්දිරයන් මියගිය බවට චෝදනා තියෙනවා කියලා. සමහර විට මෙරි අතරින් බරපතලම සිදුවීම වෙන්නේ නැති 1994 දී කොළඹ කිට්ටුවෙන් හමු වුණු විකෘති කරපු මල සිරුරු 21ත් 31ත් අතර ප්‍රමාණයක්. ඒකට STF නිලධාරීන් 10 දෙනෙකුට, ඒ කියන්නේ 10 දෙනෙකුට චෝදනාව එල්ල වෙනවා. මෙතනදිත් අර කලින් වගේම කතාවේ දෙපැත්තක් මතුවෙනවා. මූලාශ්‍රයට අනුව ආරක්ෂක අංශ කියන්නේ මිය ගිහින් තියෙන්නේ LTT සමාජිකයන් කියලා. නමුත් මානව හිමිකම් නිරීක්ෂකයන් කියන්නේ ඔවුන් සාමාන්‍ය සිවිල් වැසියන් කියලා. මෙතනදී පේනව නේද අපි මුලින්ම කතා කරපු ප්‍රශ්නය කොච්චර වළංගුද කියලා. රටේ ආරක්ෂාවට හදන්න බලකායක් මේ බලකාය විසින්ම පුරවැසියන්ගේ අයිතීන් උල්ලංඝනය කරනවා කියන චෝදනාව එල්ල වෙනකොට ඒ දෙක අතරේ තුලනයක් හොයාගන්න එක කොච්චර අමාරුද කියන එක. ඒක තමයි. ඉතින් මේ STF එකේ බලය සහ හැකියාවන් ගැන කතා කරද්දී ඔවුන් පාවිච්චි කරන උපකරණ ගැනත් වචනයක් දෙකක් කතා නොකරම බෑ. මොකද ඒකෙන් ඔවුන්ගේ මෙහෙයුම් ස්වභාවය ගැන හොඳ අදහසක් ගන්න පුළුවන්. මූලාශ්‍රයේ තියෙන විදියට ඔවුන් ළඟ බිම් බෝම්බ වලින් ආරක්ෂා වෙන්න හදපු යුනිබෆෙල් සහ යුනිකෝන් වගේ සන්නද්ධ රථ තියෙනවා. ඔවුන්ගේ අවිගබරාව දිහා බැලුවම මේ දෙමුහුන් ස්වභාවය, ඒ කියන්නේ පොලිස් සහ හමුදා ලක්ෂණ හොඳටම පේනවා. එක පැත්තකින්
Glock 17, Beretta 92 වගේ පිස්තෝල තියෙනවා. ඒ කියන්නේ සාමාන්‍ය පොලිස් රාජකාරි වලට. ඔව් අනිත් පැත්තෙන් ලෝකේ SWAT කණ්ඩායම් පාවිච්චි කරන ගොඩනැගිලි ඇතුලේ සටන් වලටම විශේෂිත වෙච්ච Heckler & Koch MP5 සබ්මෂීන් තුවක්කු තියෙනවා. ඒ කියන්නේ ඔවුන් එකම වෙලාවේ සාමාන්‍ය පොලිස් නිලධාරියෙක් වගේත් විශේෂ උපක්‍රමශීලී නිලධාරියෙක් වගේ ක්‍රියා කරන සූදානම්. හැබැයි ඊටත් එහා ගියපු හමුදාමය හැකියාවනුත් උන්ට තියෙනවා. හරියටම. ඔවුන් ළඟ M4 කාබයින් සහ Type 56 වගේ ප්‍රහාරක රයිෆල් තියෙනවා. ඒ කියන්නේ යුද හමුදාවක් පාවිච්චි කරන මූලික අවි. ස්නයිපර් රයිෆල් වගේ දේවලුත්. ඕ ඉතා දුර ඉලක්කවලට නිර්වද්‍යව වෙඩි තියන්න පුරුවන් Heckler & Koch PSG-1 වගේ ස්නයිපර් රයිෆල්. ඒ වගේම Type 69 RPG rocket විදින මෝටා මැෂින් තුවක්කු. ඒ කියන්නේ සම්පූර්ණ යුදමය හැකියාවක්. ඔව් මේ අවි එකතුවෙන් කියවෙන්නේ ඔවුන් සාමාන්‍ය නීතිය ක්‍රියාත්මක කිරීමේ ඉඳලා පෙරමුණු සටන් දක්වා ඕනෑම තත්වයකට මුහුණ දෙන්න පුරුවන් විදිහට සන්නද්ධ වෙලා ඉන්නා කියන එකයි. ඉතින් අද අපි කරපු මේ විමසුමෙන් පස්සේ STF එක දිහා බලද්දි පේන්නේ හරිම සංකීර්ණ චිත්‍රයක්. 1983 දී රටේ හදිසි අවශ්‍යතාවයකට බිහි වෙලා ලෝකයේ ප්‍රබලම ඒ වගේම මතභේදාත්මකම කණ්ඩායම් වලින් පුහුණුව ලැබලා රටේ ආරක්ෂාවට විශාල මෙහෙවරක් කරපු ඒ වගේම මේ ගමනේදීම බරපතල මානව හිමිකම් චෝදනාවලට ලක්වුණු දෙබිඩි අනන්‍යතාවයක් තියෙන ඒකකයක්. ඒක හොඳ සාරාංශයක්. ඔවුන්ගේ සාර්ථකත්වය සහ එක්කම එන විවේචන. ඔව්. නියතයි ජය වගේ තීරණාත්මක මෙහෙයුම් වල සාර්ථකත්වය ඒ වගේ මේ සාර්ථකත්වය ලබා ගන්න පාවිච්චි කරපු ක්‍රමවේදය ගැන එල්ල වෙන විවේචන මේ සියල්ල එකට තියලා බැලුවම තමයි STF එකේ සම්පූර්ණ කතාව තේරුම් ගන්න පුළුවන් වෙන්නේ. ඒක සුදුයි කළුයි කතාවක් නෙමෙයි ගොඩක් අලු පාට කතාවක්. ඉතින් මේ කතාබහ අවසන් කරන්න කලින් අපි ආයමත් මුලින් අහපු ප්‍රශ්නට මෙමු. අද අපි කතා කරපු දේවල් එක්ක ඒ ප්‍රශ්න තවත් තියුණු වෙනවා. රටක අභ්‍යන්තර ආරක්ෂාවට අතිශය දක්ෂ අර්ධ හමුදාමය ලක්ෂණ තියෙන පොලිස් ඒකකයක් අවශ්‍ය වෙන්න පුළුවන්. නමුත් ඒ ඒකකයේ බලය පාලනය කරන්නේ, ඔවුන්ගේ ක්‍රියාකාරකම් නියාමනය කරන්නේ සහ ඔවුන් අතින් සිදුවන වැරදිවලට වග කියවන්නේ කොහොමද? විශේෂයෙන්ම පොලිස්කරණය සහ යුද්ධය අතර සීමාව බොඳ වෙලා යනකොට නීතිය ක්‍රියාත්මක කරන කෙනාම නීතිය කඩ කරනවා කියන චෝදනාව එල්ල වෙන එක වළක්වා ගන්නේ කොහොමද? ඒක තමයි අපි කල්පනා කරන්න ඉතුරු කරලා යන ප්‍රශ්නය.